රචනාවල් ලියාගෙන යනවා. තාමටි සර් ඉන්න ජොබ් එක කරනවා. මම දැන් මේ රචනාවල් ලියාගෙන ගියාට පස්සේ මේ 8 වසර ලියාගෙන ගියාට පස්සේ මේ දැන් මම ඉස්කෝලේ ඉන්න වැඩ කරන්නේ මට මොකක් කිව්වේ නෑ අම්මා එක්ක එන්න කිව්වා. අම්මා ගෙදරින් එක්ක එන්න විතරයි කිව්වේ. ඊට පස්සේ මම අම්මා එක්ක කරගෙන ඉස්කෝලේට ගියා. ගියාට පස්සේ ඒ සර් මම ළඟ තියාගෙන කිව්වේ මෙයාට මෙහෙම රචනාවල් ලියන්න බෑ. මෙයා කොහොමද මේ රචනාවල් බයිබලේ බලාගෙන ලිව්වේ කියලා. ඒ කියන්නේ මං හිතපු විදියට මම මට එහෙම රචනා ලියන්න බෑ කියලා තමයි සර් ගෙස් කරේ. ඉතින් මම අද සර් කෙනෙක් වෙලා ඉන්නකොට සර්ට මතක නම් මේ මෙහෙම වෙලා කියලා හිතෙන්නේ නැති. හැබැයි මතක තියාගන්න ඔයාලගේ ඇඟ ඇතුලේ තියෙන මාර ශක්තියක්. තේරුණාද? ඒ ශක්තිය එළියට දාන්න මං අරුම ලක්ෂය ඒක වෙන්න ඇති. මොකද අරුම ලක්ෂය? මට බෑ කිව්වා ඉඳ මම වෙනස් වුණා. ඔයාලට බෑ කියලා ඇති ඕන තරම්. හැබැයි කාටවත් මෙතන බැරි නෑ. ඒකින්ද තමන්ගේ ටර්නින් පොයින්ට් එක අදා ගන්න පුළුවන් කට්ටිය තමන් ඊට වැඩිය උඩට යන්න. දෙවෙනි එක වෙන්න. එක හිටියොත් ඒක පවත්වාගෙන යන්න try කරන්න. එක වුණොත් ඊළඟට බලා දෙක වෙන්න try කරන්න. බෑ කියලා දෙයක් ලෝකේ නෑ. මනස තමයි ඒක වෙන කිසි අවයක් නෑ. මනස තමයි ඒක. හරි මම මේ කාරණාවෙන් මම පැහැදිලි කරන්න මේක කළා අපි ඉස්සරහට යන්න. ඔයාලා පාඩම් කරනකොට මතක හිටින්නේ නැති හේතු කාරණා ටික තමයි මේ කියන්න හදන්නේ. සාමාන්‍ය පාඩම් කරාම උත්තර මතක හිටියේ සාමාන්‍ය ඔයාලා පාඩම් කරන්නේ. ඔයාලා හිතන්නේ. ඔයාලා කතා කරොත් උදේ ඔයාලා මතක ඉන්නවද ඒක? ඒක කියලා මේකෙද තේරෙන්නේ ඈ? කොච්චර මතක ඉන්නවද? සාමාන්‍ය විදිහට පාඩම් කරොත් ඔයාලට මතක හිටින්නේ 100ට 5යි. ඒ කියන්නේ ඔයාලා මේ එදිනෙදා කරන ක්‍රියාවේ පාඩම් කරන විදිහට මතක හිටින්නේ 100ට 5යි. ඔයාලා මොකක් හරි ලියන ගමන් හරි මොකක් හරි අඳින ගමන් පාඩම් කරොත් කොච්චර මතක තියෙන්නේ? කොච්චරද? සාමාන්‍ය 120ක් මතක හිටින්නේ. තේරුණාද? එතකොට ඔයා තව එක්කෙනෙක් එක්ක සාකච්ඡා කරොත් කොච්චර මතක හිටියද? 150ක් තව කෙනෙක් එක්ක සාකච්ඡා කරොත් මතක හිටිනවා 195ක්. මොකද? ඔන්න වැඩේ. ඔන්න අපිට ගොඩ යවන පොයින්ට් එක. මොකක් කියලාද දන්නේ? කවුරු කිව්වොත් එහෙම අපුඩියක් දෙනවා. කවුරු කියන බාන්නේ මොකක්ද කියන්නේ වැරදුනම මම බයින්නේ අතවත් තියන්නේ අපි ඈ හරි කියන්න අවධානයේ නෑ වැරදුනම try කරන්න වැරදුනම කමන්නේ මොකද්ද නෑ එක අවස්ථාවකදී පිටුනේ මොකක් හරි කියන්නේ වැරදුනට බයින්නේ නැහැ දන්නවද यार वहाँ पे कहा था क्या था भाई मामा क्या रहे थे वाला की बहुत गाँव में नहीं करना था कि ना मटकी उतार और रोड़ा के लिए मानस एक टंगल पाड़ा करो ने ये मत दिखना ये वाली ले चुके हैं මේක කරනවා ළමයි කරනවා ඒවට ළමයි දන්නා මේක තමයි කරන්නේ කියලා. වෙලක් කරලා කවුරුත් නැතුව වෙන මේකවත් කරනවා මේක. ආයෙත් කෙනෙක්ට ඉගෙනුවාම තමයි 95ක් මතක හිටින්නේ. එතකොට මොකද කරන්න ඕන? Tamanට මතක නැතිවක් තියනවා නම් ඊළ කාට හරි කියනවා අම්මා උයනවා. පොතාලේ කියන අම්මා ඉස්සරහ අම්මේ මෙහෙමයි කියන අම්මා වඩි කවන්නේ Taman වෙඩේනවනේ. ඊළ දාගෙන ගන්නනවා. Taman වැඩේ